දවසක් යාළුවනේ අයුන්ටෙක් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ අපේ YouTube channel එකේ තියෙන 4 වෙනි වීඩියෝ එක. අද අපි unbox කරන්න යන්නේ MX-Q Pro කියන මෙන්න මේ TV box එක. ඉස්සෙල්ලා අපි TV stick එකක් unbox කරා F2 MX Pro කියලා. ඒකෙන් පස්සේ මේ ගෙනාපු අලුතෙන්ම ගෙනාපු TV box එක. මේක අර ඉස්සෙල්ලා dongle එකක් වගේ නෙමෙයි, මේක මේ අර අපේ dialogue recorder එකක් වගේ ඇවිල්ලා තියෙන TV box එකක්. මේ ගෙනාවේ දරාස් එකෙන් රුපියල් 5000කට තමයි ගෙනාවේ TV box එක. මේකේ RAM එක 4GB RAM එකක්, storage එක 32GB storage එකක් තියෙන එක. හොඳයි අපි unbox කරලා බලමු මේක. හොඳයි, මේ TV box එකේ සඳහන් කරලා තියෙනවා Netflix, YouTube, HBO Max, Disney, Amazon Prime කියන පහසුකම් දීලා තියෙනවා මේකට. ඊට පස්සේ 2.4 GHz Wi-Fi support එකක් දෙන්න පුළුවන්. ගොඩක් features තියෙනවා. අලුතෙන් මේක 5G TV box එකක්, 5G support කරන TV box එකක්. අපි බලමු මේක unbox කරලා. මේ තියෙන්නේ අපේ TV box එක. මේක නිකන් අර අලුතෙන් වෙන අර dialogue recorder වගේ හදලා මේ build quality එහෙම තියෙන්නේ. මේකේ තියෙනවා USB port 4ක් තියෙනවා, SD card එකක් දාන්න තැනක් තියෙනවා. තව අපේ AV jack, SPD IF jack එකක්, HDMI jack එකක්, ඊට පස්සේ අපේ Wi-Fi මේකට දෙන්න පුළුවන් Wi-Fi jack එකකුත් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන power jack එක තියෙනවා. අපි බලමු තමයි. අපිට දීලා තියෙනවා රිමෝට් එකක් මේකේ. තව දීලා තියෙනවා power bank එක මේකේ. TV box එක on කරන්න. ඊට පස්සේ හොඳ HDMI cable එකකුත් දීලා තියෙනවා මේකවල. හොඳ HDMI cable එකක් දීලා තියෙනවා. තව user manual එකකුත් දීලා තියෙනවා. මේකේ තියෙන්නේ Wi-Fi set කරගන්න විදිය, මේක remote එකෙන් සේරම විස්තර දීලා තියෙනවා මේගොල්ලෝ. හොඳයි අපි මේක set කරගෙන බලමු කොහොමද කියලා. TV box එක අපේ TV එකට set කරගෙන බලමු. මේ තියෙන අපේ TV box එකට හම්බ වෙච්ච power bank එක. මේක අපගේ මේ TV එකේ පිටිපස්සේ තියෙන power jack එකට අපි set කරගමු. ඊට පස්සේ තා මේකේ අපිට හම්බෙලා තියුණ HDMI cable එක. ඒ HDMI cable එක මේ TV box එකේ HDMI cable එක set කරගන්න තියෙන තැනින් set කරගත්තා. මේ තියෙන්නේ මෙන්න මේ ආකාරයට set කරගමු. ඊට පස්සේ අපි අපේ TV box එක set කරගමු. ඒකේ HDMI cable එක set කරගන්න ඕන. TV එකේ HDMI cable එක set කරගන්න තියෙන ඔන්නෝම අපි set කරගත්තා HDMI cable එක. දැන් අපි මේකට power එක දීලා බලමු. ඊට කලින් ඔතන මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක දානකොට දැන් අපි HDMI cable එකන දැම්මේ. අපි මේක ඒක නිසා HDMI mode එකට මේක අනිවාර්යෙන් මාරු කරගන්න ඕන. මුලින්ම Android කියලා තමයි logo එක වැටෙන්නේ. මෙන්න මේ වගේ අපේ TV box එක on වුණා. මේක remote එකෙන් වැඩ කරලා අපගේ මේ සාමාන්‍ය Android phone එක වගේම තියෙන features ටික, setting වල තියෙන features ටික මේකෙත් එහෙමම දීලා තියෙනවා. ඊපස්සේ මේකේ about එකට ගියොත් Android TV කියලා දීලා තියෙනවා. TV box කියලා model එකක් තියෙනවා. මේකේ system update වෙනවා. තව මේකේ 32GB
4GB ස්ටෝරේජ් එකක් දීලා තියෙනවා මේගොල්ලෝ. ඉස්සෙල්ලා අපි ගත්ත F2MX මේ TV ස්ටික් එක රුපියල් 4000 ගාණක් වුණා. ඒකට වැඩිය මේක ලාභ. ඒක අපි ගත්තේ ඒකේ RAM එක 1GB RAM එක 8GB ස්ටෝරේජ් එකක් තිබුණේ. මේකේ යතින් රුපියල් 1000කට වැඩි වුණත් මේ රුපියල් 5000ක් වුණත් මේ 4GB RAM එකක් එක්ක මේ 32GB ස්ටෝරේජ් එකක් තියෙන නිසා මේක අරකට වැඩිය ගොඩක් ලාභයි. මේකේ මේ ගන්න ඩරස් එකේ link එක මම පහලින් දාලා තියන්නම්. මේක අපිට ඇප් එකවල ගොඩක් දීලා තියෙනවා. අපි බලමු ඇප් ටික මේකේ තියෙනවා. Google Chrome, Disney, Firefox, Play Store, Amazon Prime, YouTube, Netflix, Magis ඔය වගේ ගොඩක් ඇප් දීලා තියෙනවා. මේකේ මේ අර ස්ක්‍රීන් මිරර් පහසුකමක් දීලා තියෙනවා වෙනම. මේ මෙතන AirPlay කියලා ස්ක්‍රීන් මිරර් පහසුකමක් ඒගොල්ලෝ දීලා තියෙනවා. අපි මේක දැන් අපගේ මේ Wi-Fi එකට කනෙක්ට් කරලා hotspot දීලා බලමු මේක කොහොමද ඉන්ටර්නෙට් වැඩ කරන්නේ. යාළුවනේ අපි මේක අපගේ Wi-Fi එකට අපි කනෙක්ට් කරගමු. ඉතින් setting එකට යමු. ඊට පස්සේ setting වල network internet කියන එකේ මේක Wi-Fi on කරගමු. මේ තියෙන්නේ මගේ ෆෝන් එකේ මේ hotspot දීලා මේක මේ කරන්නේ. ඒක මේ ලොක් එකක් නැති නිසා auto connect වුණා. දැන් අපි බලමු ගිහිල්ලා YouTube එකේ පික්සල් 1000 4K පහසුකමක් දීලා තියෙනවා. හොඳ Wi-Fi network එකක් තියෙනවා නම් 4K වුණත් බලන්න පුළුවන්. ඒක YouTube වල තව දීලා තියෙනවා Disney කියලා app එකක් දීලා තියෙනවා. all site ඉස්සෙල්ලා අපි Google account එකක් හදාගන්නවා. සාමාන්‍ය ෆෝන් එකකින් Google account එකක් හදන්න කියලා තමයි මේක Google account හදන්නේ. එහෙනම් වීඩියෝ එක like කරන්න, අපේ channel එක subscribe කරන්න. ඊළඟට අලුත් gadget ගැන අලුත් තාක්ෂණය ගැන වීඩියෝ ගේනවා. ඒ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඕගොල්ලන්ට එන සුබ දවසක්.